අයිබෝවන් සුබ දවසක්. විශ්ම දොරටුව YouTube නාලිකාවෙන් අරන්ගෙන අලුත්ම වීඩියෝ එකත් එක්ක තමයි ඔයා මේ විදිහට එකතු වෙන්නේ. වැඩි කාල වෙලා නොයවාම අපි යමු වීඩියෝ එකට. අද මම ඔයත් එක්ක කතා කරන්නේ ස්වභාව ධර්මයේ හරි අපූර්ව නිර්මාණයක් ගැන. ඔයත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නේ විලක් ගැන. විලක් කිව්වහම ඇයි මේ විදිහට විලක් ගැන කතා කරන්න කියලා වාට හිතෙන්න පුළුවන්නේ. මේකට පිළිතුර වීඩියෝ එක අවසානයේ වෙනකම් ඔයා හරියට බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි. මම ඔයත් එක්ක කතා කරන විල පිහිටලා තියෙන්නේ කොහෙද කියලා අපි ඉස්සෙල්ලාම කතා කරමු. ඕස්ට්‍රේලියාවේ පිහිටලා තියෙන හෙලියර් කියන විල ගැන තමයි ඔන්න ඔයත් එක්ක අද මම කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඇයි මේ විල විශේෂ වෙන්නේ? අනෙක් ස්ථානවලට වඩා අනෙක් විලවල් වලට වඩා මේකයි වැදගත් වෙන්නේ කියලා මම කතා කරන්නම් ඉස්සෙල්ලාම. ඕස්ට්‍රේලියාවේ පිහිටලා තියෙන හෙලියර් විල කියන්නේ ඇත්තටම ස්වභාවධර්මයේ තවත් එක ආශ්චර්යයක්. සාමාන්‍ය විලක වතුර මොන පාටද කියලා මං ඔයාගෙන් ඇහුවොත් එහෙම ඔයා කියන්නේ සාමාන්‍යයෙන් අවර්ණයි එහෙම නැත්නම් නිල් පාටයි කියලානේ. නමුත් ඒ හැම විලකම වගේ නෙවෙයි හෙලියර් විලේ තියෙන වතුරවල පාට හරිම වෙනස්. ඔයාට මම කිව්වොත් එහෙම රෝස පාට වතුර තියෙන විලක් තියෙනවා කියලා. ඒක බොරුවක් නෙවෙයි, ඒක ඇත්තක්. මොකද මේ හෙලියර් විලේ වතුර රෝස පාටයි. මේ විලේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ වතුරවල තියෙන තද රෝස පාට. අපි උඩ අහසේ ඉඳන් බලද්දී හරියට නිකන් කොළ පාට වනාන්තරයක් මැද කවුරු හරි රෝස පාට දියරයක් හලලා වගේ තමයි අපිට පේන්නේ. මේ විලේ තියෙන වතුර අපි වතුර වීදුරුවකට එහෙම නැත්නම් බෝතලයකට වෙන වෙනම ගත්තත් ඒ වතුර ඒ විදිහටම රෝස පාටින් පවතිනවා. අන්න ඒක තමයි මේ විලේ තියෙන විශේෂත්වය. විද්‍යාඥයින් විසින් මුලින්ම හිතුවේ මේක විල පතුලේ තියෙන වර්ණයක් හින්දා මේ රෝස පාටට හැරුණා කියලා. ඒත් පස්සේ හොයාගත්තා මේකට හේතුව එහි ජීවත් වෙන සුවිශේෂී ශුද්‍ර ජීවීන් කියලා. මේ විලේ ලුණු ප්‍රතිශතයත් ඉතාමත්ම ඉහළයි. හරියට නිකම් මල මුහුද වගේම තමයි. මේ අධික ලුණු රසය ASCII ජීවත් වෙන්න පුළුවන් ඇල්ගී වර්ග මෙහි ජීවත් වෙනවා. මේ ඇල්ගී වර්ග සූර්යාලෝකයත් එක්ක එකතු වෙලා බීටා කැරොටින් කියන වර්ණකය නිකුත් කරනවා. ඔයා දැකලා තියෙනවනේ කැරට් වල තැබිලි පාට. මේ තැබිලි පාටට හේතු වෙන්නේ මේ බීටා කැරොටින් කියන වර්ණකයම තමයි. ඊට අමතරව විලේ ඉන්න විශේෂ බැක්ටීරියා වර්ගයක් නිසා මේ රෝස පාට තවත් තද රෝස පාටක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි දැම්මම ඔයාට කිව්වා මේ විලේ ලුණු ප්‍රතිශතය ඉතාමත්ම වැඩි. ඒ වගේම තමයි ශුද්ධ ජීවීන් ගොඩක් ජීවත් වෙනවා කියලා. ඉතින් ඔයාට හිතෙන්න පුළුවන් මේ විලේ මිනිස්සුන්ට බැහැලා නාන්න පුළුවන්ද කියලා. අන්න ඒකට පිළිතුර තමයි මම දැන් දෙන්න යන්නේ. ඔව් ඇත්තටම අපිට මේ විලේ බැහැලා නාන්න පුළුවන්. මිනිස් සිරුවට කිසිසේත්ම අහිතකර හෝ විස තත්ත්වයක් මේ විලේ නැහැ. ලුණු අධික නිසා මෙහි බැස්සොත් අපිට මල මුහුද වගේ පාවි ඉන්න පුළුවන්. හැබැයි දැනට මේ විල පිහිටි දූපත ස්වභාවික රක්ෂිතයක් හින්දා සාමාන්‍ය මිනිස්සුන්ට මෙහි බැහැලා පීනන්න අවසරයක් නම් නැහැ. ඕස්ට්‍රේලියාවේ පිහිටලා තියෙන මේ විල බටහිර ඕස්ට්‍රේලියාවට අයත් මිඩල් අයිලන්ඩ් කියන හුදකලා දූපතේ තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයා දැනගෙන හිටියද මේ විදිය විලක් ලෝකේ කොහේ හරි තියෙනවා කියලා? එහෙම නැත්නම් රෝස පාට වතුර තියෙන විලක් කොහේ හරි තියෙනවා කියලා දැන හිටියද? නෑ නේද? ඉතින් මේ වගේ දේවල් දැනගන්න නම් අනිවාර්යයෙන්ම විශ්ම දොරටුව YouTube නාලිකාව එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන්ම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න කියන ආදරණීය ඉල්ලීමත් ඔයාට කරන ගමන් මේ වීඩියෝ එක මේ විදිහට අවසන් කරලා තවත් වැදගත් කියන වීඩියෝ එකකින් ඔයාගේ හමුවට එන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නම්. අදට ඔයාට සුබ දවසක්.